Hi guys. We ආවා දදුරුවේ කැම්පින්. Guys, අපි ඉතින් අද යන්න හැදුවේ මේ අපේ රෙසුදු මල්ලිගේ පැත්තේ කැම්පින් කරන්න යන්න හැදුවේ. ඒ පැත්තේ පොඩ්ඩක් අවුල් වුණා වැඩේ. අවුල් වුණා කියන්නේ මේ පැත්තේ අපිට හොඳ ලස්සන තියෙන තැන් කැම්පින් කරන්න පුළුවන් දැන් ටික ඔක්කොම වතුර නම්මනම් හිඳිලා ඒ ප්‍රශ්න නිසා මේ අපි ආවා දැදුරු ඔය පැත්තට කැම්පින් කරන්න. මේ දැදුරු ඔය පාලම මේ දිප්ටා වලට කඩාගෙන ගිය ප්ලේස්. එතන තියෙනවා මේ ලස්සන එලිතලාවක්. අපි මෙතනට යන්නේ අද කැම්පින් සඳහා. බලමු එතනට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. තන කොහමද කියලා. Wow. Enna guys, දැදුරුවේ පල්ලෙහා කොටස. එතන තමයි අපි අද කැම්පින් කරන්න හිතාගෙන ඉන්නේ. ටිකක් පරක් වුණා වැඩි. දැන් 6:00 විතර ඇති වෙලාව. බලමු. බලනවා තැනක් මෙතන හොඳයිද අතන හොඳයිද මෙතන හොඳයිද තාම අපිට තැනක් සෙට් කරගන්න බෑ. අපේ කට්ටිය මේ වෙලාවේ බාබකියු එකක් එහෙම ලෑස්ති කරලා දිනවා. බඩේවිඟු තියෙනවා, බාබකියු තියෙනවා. තාම කන්න බෑ නේද? තාම බෑ නේද? Good morning guys. දැන් තමයි නැගිට්ටේ. ඉතින් ඔයාලට පෙන්නන්නම් මම මෙතන අපිට ඊයේ හොඳ ලස්සන වීඩියෝ ටිකක් ගන්න බැරි වුණානේ. මෙන්න අපි ඊයේ හිටපු තැන. පේනවනේ. ඒක තමයි අපේ ටෙන්ට් එක. අර පැත්තෙන් දාම මේකගෙන එනවා. අපිට
ලොකු ලස්සන සන්රයිස් එකේ දර්ශනයක් නම් ගන්න බැරි වුණා. මොකද මේ පොඩ්ඩක් බලාකුළු වැඩි. මෙතන ගැන කියනවා නම් මෙතනට කියන්නේ දදුරුව. මේ දදුරුවය තමයි තියෙන්නේ. මේ වෙනනවාට මේක මේ බීච් එකක් වගේ. ටිකටම වැලි ආයක් තමයි තියෙන්නේ. බලන්නකො මේ ලස්සන. ඉතල තමයි අපි ඊයේ කැම්පින් කරේ. දදුරුව මේ විදියට තියෙනවා මේ පැත්තෙන්. ලස්සනට පාලම තියෙනවා. මේක තමයි පාර. මේකනේ බීච් එක යනවා වගේ තමයි. එතන ගයිස් කිලින්ම ලොකු යායක් තියෙනවා. මේ ඔක්කොම සම්පූර්ණයෙන් වැලි තියෙන්නේ. අර හිට තව යන්න පුළුවන්. තව ඈතට යනකම් මෙතන මේ එහෙම කරදරයක් මුකුත් නැහැ. අලි ප්‍රශ්නකුත් කතාවක් තමයි අපිට කිව්වේ. මේ අපි ඉතින් ඊයේ මෙතනට එන්න ටිකක් පරක් වුණා. අපි මෙහෙමයි තියෙන්නේ. මේ හරි නාන්න පුළුවන්. වතුර ගැඹුර නෑ. මේ එතකොට මේ විදිහට දිගටම තියෙන වැලි තලාව. ඔයාලට සාමාන්‍යයෙන් මේ මෙතනට බබාලත් එක්ක එන්න පුළුවන් සෙල්ලම් කරන්න. සම්පූර්ණ බීච් කියා වගේ තමයි සෙල්ලම් කරන්න පුළුවන්. ඇත්ති වෙනකන් සෙල්ලම් කරන්න පුළුවන්. බබාලට එහෙම එනවනම් මේ එතකොට වාහන ඕන පාලමුඩ එහා පැත්තේ පාකින් නිකන් නවත්තන්න ඉඩ තියෙනවා. නැත්තම් මේ පාලමෙන් එහා පැත්තේ මේ නවත්තන්නත් පුළුවන්. නවත්තලා ඒ පැත්තෙන් බහලා අර එහා පැත්තෙන් නාන්නත් පුළුවන්. නැත්තම් මේ පැත්තෙන් මෙතන තියෙනවා මේ පොලිස් චෙක් පොයින්ට් එකක්. චෙක් පොයින්ට් එක ගාවින් වාහනේ ඔහොම පොඩ්ඩක් වටෙන් ඇවිල්ලා පල්ලෙහාට එන්න පුළුවන්. ඉස්සර නම් වාහන මෙතනටම එන්න පුළුවන්කමක් තිබ්බා. මේ දැන් මෙතනට එන්න බෑ. මේ අර දිට්ටුව වලින් පස්සේ අර පාලම ගාම පොඩ්ඩක් මේ චූටි පාරක් වගේ තියෙන මේ කැඩිලා තියෙන්නේ. ඒතර පොලිස් චෙක් පොයින්ට් එක පල්ලෙහාන් තමයි මේ දවස් ටිකේ දාලා එනවා නම් දාලා එන්න වෙන්නේ. ඒ දාලා ආවිල්ලා චූටි බොහොම චූටි ප්‍රමාණයක් තමයි මේ ෆයින් එකේ තියෙන්නේ. මේ ටිකේ මේ අපිත් මේ පොලිසියෙන් එහෙම අහලා තමයි මෙතනින් නැවතුනේ. පොලිසියත් කිව්වේ එහෙම අවුලක් නැහැ. ඔයාලට ෆන් එකක් ගන්න එනවනම් ෆන් එකක් ගන්න එන්න පුළුවන්. මේ අපි එද්දිනම් කවුරුවත් හිටියේ නැහැ ඉතින්. හැබැයි මේ මම දැක්ක කට්ටිය ඉතින් ඇවිල්ලා තියෙනවා. මේ අපි ආපු පළවෙනි කට්ටිය නෙමෙයි. මේ ඔන්න ඔය වගේ දර්ශනයක් තමයි තියෙන්නේ. හවස නම් මේ අපි එන ටයිම් එකේ මෙතන ලස්සන මේ ඉර බහගෙන යන දර්ශනයක් තිබ්බා. අපිට ඒ උනට ඒක වීඩියෝ කරගන්න මොනවත් කරගන්න ටයිම් එකක් ලැබුණ නැහැ. අපි ඊයේ මෙතනට එද්දි ගොඩාක් රෑ හවස් වුණා. ආපු ගමන් මේ දර ටිකක් ප්ලාස්ටි කරගෙන අපි නාලා වැඩ ටික පටන් ගන්නකොට කලවර වුණා. අන්න ඔහමයි රෙසින්දු මල්ලිගේ පැත්තට ගිය ට්‍රිප් එක අපි අන්තිමට දදුරුවෙන් තමයි නතර වුණේ. අපි බලමු මේ ඊයේ හවසත් මම ඩ්‍රෝන් එක දාන්න බැලුවා. ඊයේ හවස නම් පොඩ්ඩක් සෑහෙන හුලන් තිබ්බා මෙතන. අනිත් එක මේ චුට්ටක් කලවර වැඩි නිසා මම ඩ්‍රෝන් එක දැම්මේ නැහැ. මේ හරි ඩ්‍රෝන් එක මේ වතුරට වැටුනොත් එහෙම හුලඟයි. එහෙම ප්‍රශ්නයක් තිබ්බ නිසා මේ මේක දිගටම නාන්න පුළුවන්. මේ දවස්වල නම් ප්‍රශ්න නැහැ. දිගටම නාන්න පුළුවන්. හරි දිගටම අරහෙට යනකම් සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා. හොඳ ලස්සන view එකක් තියෙනවා. හරියනනේ. අරහෙ තියෙනවා ඊට වඩා ලස්සන view එකක්. මෙහි තියෙනවා බීච් ගියා වගේ ලස්සන
වැලියායක් තමයි තියෙන්නේ මෙතන. එතකොට ඔයාලට මෙතනට එන්න පුළුවන් මේ කැම්පින් කරන්න එන්නත් පුළුවන්. ඇවිල්ලා නාලා කරලා වන්න එකක් ගන්න පුළුවන් නම් එනවනම් එහෙම එන්නත් පුළුවන්. කොහොම ආවත් අවුලක් නැහැ. මෙතනට මේ දැදුරුවේ ඩෑම් එක කියලා නෙමෙයි මේ සර්ච් කරන්න ඕනේ. කඩිගාව පාලම. මෙතන කියන්නේ කඩිගාව බ්‍රිජ් කියලා සර්ච් කරා නම් දැදුරුවේ කඩිගාව. සර්ච් කරා නම් මේ Google Map එකේ ලොකේෂන් එක හරියටම හරි. අපි බලමු ඩ්‍රෝන් එක දාලා. දැන් අපේ කොල්ලෝ සෙට් එක තාම නිදි. මේ අපේ ආරක්ෂාවට අපි සෙට් එක ඒ සෙට් එකක් තාම නිදි. මෙන් ඉර පායලා ඉවරයි. මේ අපිට දර්ශනය නම් මේ බලාපොරොත්තු එක්ක බලා ගන්න බැරි වුණා. ලස්සන දර්ශනයක් මිසින්. මම තමයි මෙතන ගැන විස්තරේ. එතකොට නම් අපි බලමු. වටයක් ගිහලා එන්න ඕන.
අපි නාලා හැම ඉවරයි. මෙන්න මෙතන ප්ලේස් එකේ තමයි අපි නෑවි. මෙන්න මේ ද ලොකේෂන් එකක් තියෙනවා. අවුලක් නෑ බය වෙන්න දෙන්න. දැන් අපි ඊර එළියනකන් හිටියා. මේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. වටපිටාවේ බාධාවකුත් නෑ. වතුරත් ප්‍රශ්නයක් නෑ මේ දවස්වල නම්. එතකොට හොඳට සෙල්ලම් කරන්න අර මේ කට්ටියත් එක්ක ෆැමිලි එනවා නම් ඒත් ලස්සන මේ වැලි ආයක් තියෙනවා බීච් ගියා වගේ තමයි. මේ නාන්නත් පුළුවන් මේ ටිකේම නාන්න පුළුවන් මේ දවස්වල නම් වතුර වැඩි නැහැ. ඉතින් කොහොම තමයි ප්ලේස් එක. අපි එහෙනම් මේ මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න තමයි ප්ලෑන් එක. මේ ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් ප්‍රෙසෙට් එකේ ඉන්නවා කට්ටිය දෙනවනේ කට්ටිය වැඩ. එහෙනම් guys ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.